මචං ඔය ගොන් වැඩ නවත්තපන්. වතුර දැකලා නැති වතුර නැති රටක නෙවෙයිනේ උඹලා ඉන්නේ නේද? අනිත් තුන් කරනවට රැල්ලට හැමදේම කරන්න යන්න එපා. තව ඉන්නවා අම්මා තම්බලා දෙන දේ කාලා ගෙදරට වෙලා ඉන්න බැරි නසරාණි ටිකක්. උන්ට මේක කරනකල් කැසිල්ල වගේ හැසිරෙන්නේ. මේ ගොන් හැත්ත මුලින්ම කරන්නේ යාළුවෝ සෙට් එක එකතු වෙලා මුන් කරන්නේ වතුර පිටාර ගලන අතිශය භයානක තැන්වල බල්ටි ගගහ පීනන එක. බලන් ඉන්න අයට තමන් වැඩ කියලා පෙන්වන්න තමයි මෙයාලා ආසා. මුන්ට ගිලිලා මැරෙන්න පුදුම ආසාවක් තියෙන්නේ. ඔය පේනවනේ. දැන් මේ එකෙක් දෙන්නෙක් ගිලිලා මැරුණම රජයේ මුදල් වියදම් කරගෙන අපේ හමුදාවේ කොල්ලෝ ටික එපැයි උන්න හොයන්න කට්ට කන්න. ඊළඟට ආදරෙන් මතක් කරන්න ඕන තමන්ගේ වාහනේ ජෙට් ලයිනර් එක කියලා හිතාගෙන ඉන්න. සියල්ල දත් බස් කාරයෝයි අනිත් ඩ්‍රයිවර් ඔස්තාර්ලයි. උඹලා ඔය ගෙනියන්නේ මිනිස් ජීවිත. ඔක වතුරට අහුවෙලා ගහගෙන ගියොත් උඹලගේ පඬිතකමට වාහනේ ගොඩ ගන්න බෑ. එකක් තේරුම් ගනින්න. එළියට දොරවල් ඇරෙන වාහන වතුරකට වැටුනොත් එළියේ තියෙන පීඩනය නිසා දොරවල් ඇරෙන්නේ නැහැ. තව තද වෙන එකයි සිද්ධ වෙන්නේ. දොරවල් අරින්න පුළුවන් වෙන්නේ එළිය පීඩනයයි ඇතුළේ පීඩනයයි සමාන වෙන්න ඇතුළත් සම්පූර්ණයෙන් වතුරෙන් පිරුණම තමයි. එතකොට පෙරහැර ගිහින් ඉවරයි. ඒ වගේම උඹගේ ගෙදරට වතුර දාලා වෙන ආරක්ෂිත තැනකට යන්න යනවා නම් ගෙදර බල්ලා පූසවත් කොහොම හරි අරන් ඵලයන් මචං. තරන් යන්න අමාරු නම් අඩු ගානේ උන්ගේ කූඩු ඇරලා දන්වැල් වලින් බැඳලා නම් ලෙහලා යමල්ලා. හදිසි වෙලාවල් වුණත් මේව මතක් වෙන්න ඕනි දේවල්. ආතල් එකට ගම් වතුර බැහැලා ඇවිදින්න එපා. ටොයිලට් වලවල් උතුරලා හැමතැනම විස බීජ. ගම් වතුර ඉවර වෙන්නේ ලෙඩ රෝග ගොඩක් උඹලට දීලා.